මුලින්ම අපි ඉගෙන ගනිමු ෆෝමල් කියන්නේ මොනවාද, ඉන්ෆෝමල් කියන්නේ මොනවාද කියලා. ඉන්ෆෝමල් කියන්නේ මොනවාද සහ භාවිතා කරන අවස්ථා අපි ඉගෙන ගනිමු. ඉන්ෆෝමල් කියන්නේ සාමාන්‍ය පුද්ගලයන් අතර, කියන්නේ මිතුරන් අතර සහ සහෝදර සහෝදරියන් පවුලේ අයත් එක්ක වගේ තමයි ඉන්ෆෝමල් දේවල් භාවිතා වෙන්නේ. ෆෝමල් කියනවා ආචාරශීලී සහ නිල වශයෙන්, ඒ කියන්නේ වැඩිහිටියන් අපිට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයා, ඒකාවට අපි වඩපුර නොදන්නා පුද්ගලයන් එක්ක තමයි ෆෝමල් අවස්ථාවේදී භාවිතා වෙන්නේ. අපි දැන් ඉගෙන ගන්න යන්නේ හයි ජපන් භාෂාවෙන් කියන්න පුළුවන් විදි 7ක් ගැන තමයි. හයි කියන්න පුළුවන් පළවෙනි අවස්ථාව තමයි ඔහායෝ ගොසයිමස්. උදේකට පුද්ගලයෙක් හමු වුණාට පස්සේ අපිට ඔහායෝ ගොසයිමස් කියන්න පුළුවන්. වචනය කොටස් කරලා බැලුවොත් ඔහායෝ ඒක භාවිතා කරන්න පුළුවන් අපිට යහළුවන් අතර, අපි දන්නා කියන අයත් එක්ක තමයි ඔහායෝ කියලා කියන්න පුළුවන්. ගොසයිමස් කියන කොටසේ ආචාරශීලී බවක් පෙන්වනවා. එහෙනම් අපිට ගොසයිමස් කියන එක ෆෝමල් විදියට භාවිතා කරන්න පුළුවන්. සාරාංශයක් විදියට ගත්තොත් අපි දන්න අයට අපිට ඔහායෝ කියන්න පුළුවන්, සහ අපිට වඩා විශිෂ්ට පුද්ගලයෙකු, වැඩිහිටිය අයෙකු වගේ කෙනෙක් හම්බ වුණොත් ඔහායෝ ගොසයිමස් කියන්න පුළුවන්. මේ හායි කියන්න පුළුවන් දෙවැනි විදිය තමයි කොන්නිචිවා. භාවිතා කරන්න විදිය ගත්තොත් ෆෝමල් හා ඉන්ෆෝමල් දෙකටම මේක කොන්නිචිවා කියලා භාවිතා කරන්න පුළුවන්. කොන්නිචිවා කියනවා සුබ දහවලක් වගේ විදියට. එහෙනම් මේක කියන්න පුළුවන් සාමාන්‍යයෙන් උදේ 11ත් හවස 5ත් වගේ වෙනකන් තමයි. හායි කියන්න පුළුවන් තුන්වෙනි විදිය තමයි කොන් බන්වා. සාමාන්‍යයෙන් කොන් බන්වා කියන්න පුළුවන් ෆෝමල් උනත් ඉන්ෆෝමල් උනත්. අපි රාත්‍රියට කෙනෙක් හම්බ වුණාට පස්සේ අපි කියන්නේ කොන් බන්වා කියලා තමයි. ෆෝමල් සහ ඉන්ෆෝමල් යෙදෙන උදාහරණ දෙකක් අපි බලමුකෝ. ඉන්ෆෝමල් යෙදෙන අවස්ථාවක් බලමු. කොන්බන්වා කෙන්, හෙලෝ කෙන්. අන්නේ වගේ හොඳම යාළුවෙක් කියලා හිතමුකෝ කෙන්. අන්නේ විදියට අපිට ඉන්ෆෝමල් එකදී භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝමල් කියන්නේ අපිට වඩා උසස් පුද්ගලයෙක් හම්බුනාම කොහොමද කියන්න පුළුවන්? කොන්බන්වා තනක-සාන් ඔගෙන්කි දෙස්කා. ඔගෙන්කි දෙස්කා. සුබ සන්ධ්‍යාවක් තනක මහත්මයා, ඔබ හොඳින්ද? අපිට පුද්ගලයෙක් අහම්බෙන් හම්බුනොත් හායි කියන්න පුළුවන් විදියක් තමයි මේකත්. උදාහරණයක් විදියට තරෝ, හේ තරෝ, නිකන් අර පුදුමයි වගේ. අන්න ඒ විදියට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඕනි නම් අපිට චාන් සහ කුන් දාලත් මේක කියන්න පුළුවන්. පිරිමි යාළුවන්ට ගොඩක්ම වෙලාවට අපි දාන්නේ නම කියලා කුන් දානවා. ගැහැණු යාළුවෙකුට නම් අපි නම කියලා යාට චන් කියලා දානවා. උදාහරණ විදියට අපිට මෙතන තරකුන් කියන්නේ පිරිමි කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. සකුරාචාන් ගැහැණු කෙනෙක්ටත් එහෙම කියන්න පුළුවන්. මේකම අපිට හුරු නැති කෙනෙකුට, ඒ කියන්නේ අපිට වඩා නොදන්න කෙනෙකුටත් අපිට මේකම භාවිතා කරන්න පුළුවන්. ඒ අයට අපි දානවා සන් කියලා. සරලවම මතක තියාගන්න, ගැහැණු යාළුවෙක් නම් අපි නම කියලා අවසානට චන් එකතු කරනවා. පිරිමි යාළුවෙක් නම් අවසානයේට නමේ කුන් එකතු කරනවා. හොඳම යාළුවෙක් වගේ නම් එයාලට අපි නම කියලා සහිරෝ අන්නේ වගේ නම කියලා කියනවා. ඒ වගේම තමයි නොදන්න කෙනෙක් නම් නම කියලා සන් එකතු කරනවා. පස්වන විදිය තමයි ඔහිසාෂිබුරි දෙස්. හුඟ කාලෙකට පස්සේ හම්බුනාට පස්සේ තමයි මේක භාවිතා කරන්නේ. ඉන්ෆෝමල් වලදී කොහොමද භාවිතා වෙන්නේ? ඒ කියන්නේ මිත්‍රයන්, අපි දන්න කියන අයත් එක්ක. අපි දෙවිදියකට කිව්වොත් හිසාෂිබුරි කෙන්, බොහෝ කාලයකට පසු කෙන් එහෙම කියන්න පුළුවන්. නැත්තම් කෙන්කි දත්තා, ඔව් හොඳින් ඉන්නවද? ෆෝමල් වලදී කොහොමද භාවිතා වෙන්නේ? ඒ කියන්නේ අපිට හිතමුකෝ ගුරුවරයෙක් කොට කාලෙකින් පස්සේ හම්බුණා කියලා. ඕ හිසාෂිබුරි දෙස්
තනක-san බොහෝ කාලයකට පසු තනක මහත්මයා. ටිප්ස් එකක් විදියට ෆෝමල් වලදී ඕ සහ මුලට ඕ සහ අගට දෙස් තියෙනවා සහ ඉන්ෆෝමල් වලදී ඒ කියන්නේ අපිට යාළුවොත් එක්ක වගේ කතා කරද්දී ඕ කියන එකයි දෙස් කියන එකයි අයින් කරලා හිසාෂිපුරි කියලා කියන්නත් පුළුවන්. යම් කිසි ස්ථානයකට ඇතුළු වෙනකොට හායි කියන්න පුළුවන් විදියක් විදියට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෙක්ගේ ගෙදරකට ඇතුළු වෙද්දී, ඔෆිස් එකකට වගේ ඇතුළු වෙද්දී සහ ජපානයේ ගොඩාක් වෙලාවට මේක භාවිතා කරනවා ස්ථානයකට ඇතුළු වෙද්දී. උදාහරණයක් විදියට නිවසකට ඇතුළු වෙනවා දහවල් කාලේ කියන්න පුළුවන් කොන්නිචිවා තනක-san ඔජාමාෂිමාස් ඒ විදියට කියන්න පුළුවන්. 7 වන අවස්ථාවේ යම්කිසි කැපවීමක් කරලා ස්තුති කරන්න පුළුවන් සහ ඒක හොඳ වැඩක් කියලා කියන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. ෆෝමල් වලදී. ඉතින් අද දවසේ අපි කතා කරේ ජපාන් භාෂාවෙන් හායි කියන්න පුළුවන් විදි 7ක් පිළිබඳව. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතනේ